අද අපි කතා කරන්නේ ව්‍යාපාරිකයන්ට ව්‍යවසායකයන්ට සහ කර්මාන්තකරුවන්ට තමන්ගේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී අතිශයින්ම අත්‍යවශ්‍ය වන පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් එහෙම නැත්නම් එන්වයරන්මන්ටල් ප්‍රොටෙක්ෂන් ලයිසන් එකක් EPL එකක් අනිවාර්යෙන් අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ සම්බන්ධව ව්‍යාපාරයක් පරිසරයට හිතකර විදියට පවත්වාගෙන යාම සම්බන්ධව තමයි මේක අත්‍යවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ සම්බන්ධව වැඩිදුරටත් අද අපිත් එක්ක පොඩ්කාස්ට් එකේ සාකච්ඡා කරන්න මේ සම්බන්ධව එකතු වෙන්නේ වරලත් පරිසර වෘත්තීයවේදියෙක් වන ඒ වගේම ප්‍රොසෙස් මැනේජ්මන්ට් කන්සල්ටන්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක් ඒ වගේම ශ්‍රී ලංකා පරිසර වෘත්තීයවේදීන්ගේ ආයතනයේ භාණ්ඩාගාරිකතුමා වන චානක විජේසේකර මහත්මයා. අයිබෝවන්. අද අපි කතා කරන්නේ පරිසර බලපත්‍රයක් එහෙම නැත්නම් එන්වයරන්මන්ටල් ප්‍රොටෙක්ෂන් ලයිසන් එකක් ව්‍යාපාරයකට කොයිතරම් දුරට වැදගත් වෙනවද කියන දේ සම්බන්ධව. ඉතින් අපි මුලින්ම කතා කරමු මේ වගේ ලයිසන් එකක් කියන්නේ මොකක්ද? ඔව්. කැලුම්ගේ ප්‍රශ්නෙට මම ප්‍රවේශයක් ගන්න කැමතියි. දැන් කැලු සාම්ප්‍රදායිකව කරන වැඩසටහන් මාලාව බලනකොට මං හිතනවා අද වැඩසටහන මේ සම්ප්‍රදායෙන් පොඩ්ඩක් එළියට ගිය වැඩසටහනක්. මෙතෙන්ට කැලුම් යොමු වෙන්නේ ඇයි? දැන් කැලුම්ගේ දැවැන්ත අත්දැකීම් සමුදායක් තියෙන විවිධ මට්ටමේ ව්‍යවසායකින් එක්ක, ව්‍යාපාරිකයෝ එක්ක, ඒ වගේම ආයෝජකයෝ එක්ක, ඒ වගේ සමාජයේ වෙනස් තලයක උදවියත් එක්ක. එතන අපි දකිනවා ව්‍යාපාරයක් අපි කරගෙන යද්දී, අපි ආයතනයක් පවත්වගෙන යද්දී අපිට අපේ වටපිටාවත් එක්ක අපි ඊ타මත්ම සුහදතාවයක් අවබෝධයක් ඇතුව ඕනේ වැඩ කරගෙන යන්න. එතකොට ලෝකයේ දියුණු වෙනකොට, ලෝකයේ මිනිස්සුගේ ප්‍රමාණය වැඩි වෙනකොට මේ පරිසරයට අපි අතින් වෙන බලපෑම දවසින් දවස වැඩි වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒතර විශේෂයෙන්ම අපි කර්මාන්ත ශාලාවක්, එහෙමත් නැත්නම් ආයතනයක්, ඒක හෝටලයක් වෙන්න පුළුවන්. අපේ කරන ඒ ව්‍යාපාරික කටයුතු වල පරිසරයට පරිසරයට කරන බලපෑම සිද්ධ වෙනවා නම් අන්නේ බලපෑම කළමනාකරණය කරගන්න, ඒ පරිසරයට වෙන බලපෑම පාලනය කරන්න, ඒ ව්‍යාපාරය හෝ කර්මාන්තය නිසා පරිසර දූෂණය වළක්වන්න යොදා ගන්න මෙවලමකට තමයි මේ පරිසර ආරක්ෂණ බලපත්‍රයක් කියලා කියන්නේ. ඒතර අපි පරිසර ආරක්ෂණ බලපත්‍රය කියන්නේ සාම්ප්‍රදායික බලපත්‍රයකට වඩා වෙනස් කතන්දරයක් කියලා මට පොඩ්ඩක් කියන්න පුළුවන්. ඒකට හේතුව තමයි අපි මෙතෙන්දී ලොකු සමාජමය වගකීමකට මුල පුරනවා. ඒ කියන්නේ අපේ වර්තමානයට පමණක් නෙමෙයි, අපි අපේ අනාගත පරම්පරාව උදෙසත් අපේ වගකීමක් යුතුයකමක් තමයි ඉෂ්ට කරන්නේ. අපි නිෂ්පාදන ක්‍රියාවලිය තුල හෝ වේවා, අපේ මෙහෙයුම් තුල හෝ වේවා, පරිසරයේ දූෂණය වීම වැළැක්වීම පිණිස අපි ගත යුතු ඒ සාධනීය පියවරයන් රජය විසින් අනුමත කළ සීමාව තුළ අප පවත්වාගෙන යනවාය කියන නිර්දේශය තමයි සරල මේ බලපත්‍රය හරහා අපිට ලැබෙන්නේ. මේ බලපත්‍රය කියන්නේ හරි වටින දෙයක්. මේ බලපත්‍රය තුළ අපි සමාජගත කරනවා අපේ ව්‍යාපාරය, අපේ ආයතනය මේ පරිසරය සමග කෙරෙන ගනුදෙනුවේදී ඒ පරිසරයට වෙන හානිය අවම කරපු, පරිසරයට වෙන හානිය මැනවින් කළමනාකරණය කරපු, ඒ පැවැත්ම, පරිසරයේ යහපැවැත්ම තහවුරු කරපු ආයතනයක් කියන ඒ සමාජ වගකීම නිරූපණය කරන ලියවිල්ලක් තමයි ඇත්තටම කියනවා නම් මේ පරිසර ආරක්ෂණ බලපත්‍රය කියලා කියන්නේ. අපි තවදුරටත් මෙන්න මෙහෙම හිතුවොතින් අපි දන්නවා, දැන් අපි හුරු පුරුදු බලපත්‍රයක් ගැන හිතමුකෝ. අපේ රියදුරු බලපත්‍රය. අපිට වාහනයක් තිබුණත්, එමත් නැත්නම් අපිට යම් ආකාරයක රථයක් පැදවීමේ හැකියාව තිබුණත් අපිට බලපත්‍රයක් නොමැතිව ඒ රථය මාර්ගය තුල ධාවනය කිරීමේ හැකියාවක් නැහැ. අපි දන්නවා බලපත්‍රයක් නිකුත් කරනකොට, අපි රියදුරු බලපත්‍රයක් නිකුත් කරන තැනකදී විශේෂිත පුහුණුවක් ලැබිය යුතුයි. ඒ වගේම ඒ පිළිබඳ දැනුම තියෙනවද කියලා ලිඛිත පරීක්ෂණයකට අපි මුහුණ දෙන්න ඕනේ. ඊට අමතරව ගිහිල්ලා රියදුරෙක් විදිහට අපි කායික මානසික නිරවුල්තාවයේ ඉන්නවද කියන ශක්්‍යතාවය අපි තහවුරු කරන්න ඕනේ. මේ සියල්ල කෙරුවට පස්සේ ඒ පරීක්ෂණ මණ්ඩලයක
නිසි ඇගීමක් යටතේ තමයි අපිට මේ බලපත්‍රය ලැබෙන්නේ. ඒ වගේම තමයි වර්තමාන බලපත්‍රය තුළ ඒක කාලීනව අලුත් කරන්නත් අවශ්‍යතාවය තියෙනවා. අපි දැන් පරිසර ආරක්ෂණ බලපත්‍රය කියන එක මේ සංකල්පය ගත්තහමත් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරීමේදී අපි ඒ ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය හෝ මෙහෙයුම් ක්‍රියාවලිය මැනවින් අධ්‍යයනය කරලා ඒ ක්‍රියාවලිය නිසා පරිසරයට වෙන්න පුළුවන් මේ පරිසර දූෂණයන් පිළිබඳ මනා අවබෝධයක් ප්‍රමාණාත්මක ඇගීමක් කරලා එය වැළැක්වීමට ඒ නිර්දේශිත සීමාවන් ඉක්මවා නොයන ආකාරයට වැළැක්වීම සඳහා අපි ප්‍රමාණාත්මක කටයුතු සිද්ධ කරලා තියෙනවා නම් ඒ පිළිබඳව අදාළ බලධාරීන්ගේ නිසි ඇගීමක් තුළ ඔවුන්ගේ සහතික කිරීමක් තමයි මේ පරිසර ආරක්ෂණ බලපත්‍රයෙන් නිරූපණය වෙන්නේ. මම හිතනවා මේ සරල උදාහරණය මේ පරිසර ආරක්ෂණ බලපත්‍රය පිළිබඳව වඩා පුළුල් අවබෝධයක් ලබා ගන්න හේතු වෙන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි මේ පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද? ඔව්. ඒක හරි වැදගත් ප්‍රශ්නයක්. මොකද සමාජයේ තියෙනවා ප්‍රශ්නේ යම් මතවයක්. ඒක කියන්නේ මේ පරිසර ආරක්ෂණ බලපත්‍රය කියන්නේ මේ ව්‍යාපාරයක් නවත්වන්න හදන කර්මාන්තයකට යම් කිසි ආකාරයක බාධාවක් වෙන මෙන්න මෙහෙම දුර්මතයක් සමාජය තුළ යම් ආකාරයක ඇතැම් තැන්වල මගේ වෘත්තීය ජීවිතේ මම අහන්න දැකින්න ලැබිලා තියෙනවා. ඇත්තම කාරණය පරිසර ආරක්ෂණ බලපත්‍රය කියන්නේ ව්‍යාපාරයක් සඳහා වෙන බාධාවක්වත් එහෙමත් නැත්නම් කර්මාන්තයක් පවත්වා ගැනීම පිණිස කරන අවහිරතාවයක්වත් නෙමෙයි. වැදගත්ම දේ තමයි මේ ව්‍යාපාරය නිසි ලෙස පවත්වා ගන්න. කර්මාන්තයෙන් මැනවින් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙන ඉතා පැහැදිලි මාර්ගෝපදේශයක් තමයි ඒ තුල තියෙන්නේ. ඔබ ඇහුවා දැන් ඒක හරි වැදගත් ප්‍රශ්නයක්. අපි ගොඩක් වෙලාවට දෙයක කතා කරන්නේ ඍණ පැත්ත. හැබැයි අපි දකින්න ඕනේ මේකේ තියෙන ධනාත්මක පසුබිම මොකක්ද කියලා. පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගන්න එක ඇතුලේ ව්‍යාපාරිකයෙකු වේවා කර්මාන්තකරුවෙකු වේවා ආයෝජකයෙක් එහෙමත් නැත්නම් ව්‍යාපාරයක් කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙකුට එයාට ධෛර්යම් ගත යුතු දෙයක් තියෙනවා. මේ පරිසර ආරක්ෂණ බලපත්‍රය විවිධාකාරයෙන් ඔබ වෙත මහත් වූ ප්‍රතිලාභ ලබා දෙනවා කියන එක. පළවෙනිම දේ ෂණිකවම ඔබට ලැබෙන ප්‍රතිලාභය මොකක්ද? මේ බලපත්‍රයක් ඔබ සතු වීම තුල ඔබට ඔබගේ ව්‍යාපාරය පිළිබඳ මහත් අස්වැසිල්ලක් ලැබෙනවා. මේ අපි තේරුම් ගන්න ඕනේ අපි ඕනම දෙයක් කරන්නේ අපි තියෙන වටපිටාව තුළ තමයි අපේ කටයුතු සිද්ධ වෙන්නේ. එතකොට ඒ වටපිටාවට අගතියක් නොවන ආකාරයට මගේ ව්‍යාපාරය සිද්ධ වනවාය, මගේ කර්මාන්ත ශාලාව පවතිනවාය කියන ඒ අස්වැසිල්ල, ඒ මානසික නිදහස ඒ අදාළ පුද්ගලයාට ඉතාමත්ම වටිනවා. මොකද එයාට ඒ අස්වැසිල්ල එයාගේ ව්‍යාපාරය වෙනුවෙන් වැඩිපුර දෙයක් හිතන්න හොඳ මානසික පසුබිමක් ගොඩනගන හින්දා. ඒ වගේම තමයි අපි හිතුවතින් මේ කෙටි කාලීනව අපිට ලබා ගන්න පුළුවන් වාසි මොනවද? අපි දන්නවා පරිසර බලපත්‍රයක් ළඟ තබා ගැනීම තුළ අපිට වැදගත්ම දේ තමයි අපේ ව්‍යාපාරය සඳහා වන පාරිසරික නෛතික භාවය අපිට ලැබිලා තියෙන. ඒ නිසා පරිසර බලපත්‍රයක් නොතිබීම නිසා නඩු පැවරීමක් හෝ දඩගැසීමක් වගේ දෙයකට අපේ ව්‍යාපාරය ලක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි යම් ආකාරයක සමාජමය වශයෙන් අපේ ව්‍යාපාරය හෝ කර්මාන්ත ශාලාව පිළිබඳව යම් ඍණාකල්පයක් ගොඩ නැගිලා ඒ පිළිබඳව යම් ආකාරයක විරෝධාකල්පයක් ගොඩ නැගෙන තැනකදී ඔබ සතු පරිසර ආරක්ෂණ බලපත්‍රය ඔබට මහත් පිටිවහලක් වෙනවා. මේ ගේන චෝදනාවක් හෝ වේවා යම් ආකාරයක මතු කරන අර්බුදයක් හෝ වේවා ඒ අර්බුදයට මුහුණ දෙන්න. මොකද ඒ නෛතික වශයෙන් ඔබට දීලා තියෙන්නේ බොහොම බලවත් ලියවිල්ලක්. ඒ ලියවිල්ල තුල ඔබට ලැබෙන අවස්ථාවක් මේ මොනතරම් බාධකයක් ආවත් ඒ බාධකය මනවින් සකසුරුවම්ම හොයලා බලලා කටයුතු කරන්න අවශ්‍ය පසුබිම සැලසෙනවා. ඒ වගේම තමයි දැන් ඔබ ව්‍යාපාරයක් විදිහට ඔබට ව්‍යාපාරයට අවශ්‍ය ණය පහසුකම් ලබා ගැනීමේදී ඉස්සර වගේ නෙමෙයි. අද තිරසාරකත්වය කියන සංකල්පය මුළු ලෝකයෙන් වැළඳගත්තු දෙයක්. පරිසර සමාජ යහපාලන කියන මේ මූලධර්මයන් මේ විශේෂයෙන්ම අපි සලකලා බලනවා. මොකද පරිසරයේ පැවැත්ම බිඳ වැටුනොත්
ඒ අපේ හැමදෙනාගේම අවසානය වෙන නිසා. එතකොට බැංකුවක් ඔබගේ ව්‍යාපාරයට ණය පහසුකමක් දෙද්දී බොහෝ විට බැංකු සැලකිලිමත් වෙනවා ඔබගේ ව්‍යාපාරය තිරසාර ව්‍යාපාරයක්ද කියන එක. මොකද ඒක දෙපැත්තක් තියෙනවා. එකක් තමයි තිරසාරකත්වයක් තියෙන ව්‍යාපාරයක නිෂ්පාදන කාර්යක්ෂමතාවය වැඩි. ඒගොල්ලෝ උපදවන ආදායම පිළිබඳ විශ්වාසයක් තියෙනවා. ඒ වගේම තමයි ඒ බැංකුවට විශ්වාසයක් තියෙනවා. ආයතනයේ මනාවෙන් පැවැත්වගෙන යනවා. සමාජය තුළ ස්ථාවරත්වයක් තියෙනවා. ඒ නිසා යම් ආකාරයකට අතරමඟ මේ ව්‍යාපාරය කඩා වැටෙන්නේ නැහැ කියන එක. එතකොට මෙන්න මේ ණය පහසුකමක් ලබා ගැනීමේ තියෙන අවස්ථාව. ඒ වගේම තමයි සමහරක් අවස්ථාවලදී කර්මාන්ත ආශ්‍රිතව විශේෂ ණය ප්‍රදානයන් එනවා සහනදායී පොලි අනුපාතයන් වලට. ඒ වගේ අවස්ථාවක ඔබගේ ව්‍යාපාරයට ඒ ණය ලබා ගැනීමේදී මූලික කඩයිමක් වෙනවා මෙන්න මේ ලියවිල්ල. අමතරව ගත්තොතින් මේ පරිසර ආරක්ෂණ බලපත්‍රයක් දෙන තැනකදී නිරන්තරයෙන්ම බලනවා පරිසර දූෂණයක් වේ හැකි කාරණා මොනවද? ශබ්දය වෙන්න පුළුවන්, අපජලය වෙන්න පුළුවන්, ඒකෙන් පිට වෙන වායුන් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ඝනද්‍රව්‍ය වෙන්න පුළුවන්. මේ ආකාරයේ බලනකොට ඇත්තටම පරිසරයේ සීමා වික්මවා මෙවන් දෙයක් පිට වෙනවා කියන තැන ඒ අපේ නිෂ්පාදන ක්‍රියාවලියේ දෙයක් තමයි පිට වෙන්නේ. එතකොට නිසි ආරක්ෂණ ක්‍රමවේදයක් ඇතුව හැඩගැසිච්ච ආයතනයක අමුද්‍රව්‍ය හෝ වේවා බලශක්තිය හෝ වේවා නාස්තිය අවම ප්‍රමාණයක පවතිනවා. ඒ වගේම තමයි ජනනය වෙන කසල ප්‍රමාණය ඉතාමත්ම ක්‍රමානුකූලයි අවමයි. ඒ කියන්නේ ඔබගේ ව්‍යාපාරය තුළ ඔබට අහිමි වෙන සම්පත් වශයෙන් ඔබ ඉවතලන ප්‍රමාණය ඉතාමත්ම සාධනීය විදිහට ඒ අදාළ සීමාවල පවත්වගෙන යන්න පුළුවන්. ඒතර මේ නිසාම ඔබට මහා විශාල ශක්තියක් මූල්‍යමය වශයෙන් මහා දැවැන්ත ප්‍රතිලාභයක් ඔබට තියෙනවා මේ කතන්දරෙත් එක්ක. ඒ වගේම තමයි යහපත් පරිසර පද්ධතියක් තියෙනකොට අපි මේ කර්මාන්ත ආයතනයක් ගත්තාම ඒ කර්මාන්ත ආයතනය තුල ගොඩනැගෙන්නේ යම් පරිසර පද්ධතියක්. ඒ පරිසර පද්ධතිය මනමින් නඩත්තු වෙන ඒ පරිසර පද්ධතිය ඉතාමත්ම සුන්දර වෙන ඒ පරිසර පද්ධතිය වටපිටේ සමාජයත් එක්ක සහජීවනය සාක්ෂාත් වෙච්ච තැනක් වෙනකොට මේ ආයතනය තුළ වැඩ කරන සේවක සමූහයාට ඒ අයට ඉතා ඉහළ මානසික මට්ටමකින් මේ ආයතනය තුළ වැඩ කරන්න අවස්ථාවක් ලැබෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ඵලදායීතාවය වැඩි වෙනවා, නිෂ්පාදනයේ විශිෂ්ටතාවය වැඩි වෙනවා. මෙන්න මේ වගේ කෙටි කාලීනව ඔබට ලබා ගන්න පුළුවන් වාසි ගොඩක් මේක ඇතුලේ තියෙනවා. ඒ වගේම තමයි දීර්ඝ කාලීනව අපිට ලබා ගන්න පුළුවන් වාසි මොනවද? කාලීනව මේ පරිසර ආරක්ෂණ බලපත්‍රයත් සමග ඉදිරියට යන ආයතනයක පාරිසර ආරක්ෂණය සම්බන්ධයෙන් ඒ වගේම සස්ටේනබිලිටි එහෙම නැත්නම් තිරසාරකත්වය පිළිබඳව සමාජමය වශයෙන් වූ විශ්වාසය ඒ වගේම අපි කියනවා රෙගියුලේටර්ස්ලා වශයෙන් වූ විශ්වාසය ඒ ඇයට මේක ගොඩනැගෙනකොට සමාජගත වෙනවා මේ ව්‍යාපාරය හරි විශිෂ්ට විධිමත් ව්‍යාපාරයක් විදිහට. මේ නිසාම ඔබට හැකියාවක් ලැබෙනවා විවිධ සම්මාන සඳහා ඒ ඇගයීම් සඳහා ඒ ඔබට ඒ අවස්ථාව උදා කරගන්න. උදාහරණයක් විදිහට කිව්වොත් ජනාධිපති පරිසර සම්හරිත සම්මානය වගේ තැනකදී ඒ තත්ත්වය උදා කරගන්න ඔබට වැදගත්ම දේ තමයි පළවෙනි මූලික સિદ્ધාන්තය තමයි මෙන්න මේ පරිසර ආරක්ෂණ බලපත්‍රය. එතකොට එතනින් එහාට ගිහිල්ලා ඔබ ජාත්‍යන්තර වෙළඳපොළට යනකොට ඒ ජාත්‍යන්තර වෙළඳපොලේ යම් යම් කඩයිම් ලබා ගන්න ඒ වගේම තත්ත්ව සහතික ලබා ගන්න තැනදී පරිසර ආරක්ෂණ බලපත්‍රය කියන්නේ හරි වැදගත් ලියකියවිල්ලක්. ඒ විශේෂයෙන්ම ලෝකයේ අද දියුණු වෙන සස්ටේනබිලිටි ඩෙවලොප්මන්ට් ගෝල්ස් ඒ තිරසාරකත්වය පිළිබඳව වෙන ඒ ඉලක්ක සාක්ෂාත් කරගන්න ගෝලීය දේශගුණික විපර්යාසයන් තෙරහිව කටයුතු කරන තැන්වලදී මෙන්න මේ වගේ දේවල් වලට අවශ්‍ය පසුබිම සකසන්න මේ බලපත්‍රය හරහා ලොකු අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මේක අපි ශනිකව ලැබෙන වාසියක් තියෙනවා, කෙටි කාලීනව ලැබෙන වාසිය තියෙනවා. ඒ වගේම දීර්ඝ කාලීනව ලැබෙන වාසිය නිසා ඔබගේ ව්‍යාපාරයට පරිසර ආරක්ෂණ බලපත්‍රයක් කියන්නේ මහ දැවැන්ත මෙහෙවරක්, දැවැන්ත ශක්තියක්. ඒක කවදාටවත් බාධාවක් නෙමෙයි. දැන් ඔබ සඳහන් කළ පරිදි ව්‍යාපාරිකයෙක්ට ලැබෙන ප්‍රතිලාභ ගැන ඒකෙදී කතා කරා. ඊට අමතර සමාජයට මේකෙන් ලැබෙන වෙනත් ප්‍රතිලාභ මොනවද? ඔව්. ඒක හරි වටින ප්‍රශ්නයක්. මොකද අපි ස්වාධීනව හිතුවට, අපි තනිතනිව හිතුවට පරිසරයට මායින් සීමා නැහැ. පරිසරයට දේශපාලනයක් නැහැ. පරිසරයට පක්ෂයක් පාටක්
කිසිම සීමාවක් පරිසරය දකින්නේ නැහැ. පරිසරය කියන්නේ සමස්තය. ඒ කියන්නේ ඔබ මම යම් තැනක කෙරෙන කටයුත්ත මේ සකල විද මිහිතලයට බලපෑමක් ඇති කරන්න තියෙන හැකියාවක් තියෙනවා කියන සිතුවිල්ලෙන් අපි පටන් ගත්තොත් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගන්නවා කියන තැන විශේෂයෙන්ම අපි අපේ ක්‍රියාකාරීත්වය හරහා ජල දූෂණයට, වායු දූෂණයට, ශබ්ද දූෂණයට, ඒ වගේම අපද්‍රව්‍ය දාලා කෙරෙන පරිසර දූෂණ වගේ දේවල් වලට අපි ඉතා විශ්වාසනීයව පැහැදිලි නැවතීමේ තිතක් තියන්න හෝ අදාළ සීමා තුළ පාලනය කර ගැනීමේ හැකියාවක් අපිට ලැබෙනවා. මේකේ වැදගත්ම දේ තමයි පරිසරයේ තියෙන ගුණාත්මක භාවය අපි වැඩි කරනකොට ඒ ප්‍රතිලාභය සමස්ත සමාජයට. ඒ සමස්ත සමාජයට ලැබෙන පළමු ප්‍රතිලාභය තමයි මහජන සෞඛ්‍ය සම්පන්න බව ආරක්ෂා වෙන එක. ඒ කියන්නේ අපි පරිසරයේ දූෂණය කිරීමේ ප්‍රතිඵල ඒක දීර්ඝ කාලීන වෙන්න පුළුවන්, කෙටි කාලීන වෙන්න පුළුවන්. අපිට ඉස්මතු වෙන්නේ ගොඩක් වෙලාවට සෞඛ්‍යමය අර්බුදයක් විදිහට. ඔබ දන්නවා වර්තමානයේ පිළිකා වගේ රෝග තත්ත්වයන් ඉතා බහුලව පැතිරෙන්න හේතු වෙන කදයක් තමයි පරිසර දූෂණය වැඩිවීම. අපි බැරලෝහ මුදාහැරීමේ අක්‍රමිකතාවයන්, ඒ වගේම දිගුකල් පවතින හායනය නොවන ඕගනික් රසායනික කාබනික රසායනික මුදාහැරීම වගේ දේවල් නිසා අපි ලොකු අර්බුදයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම දන්නවා පහුගිය කාලේ අපි දැවැන්තව කතා බහට ලක් වෙච්ච දෙයක් තමයි වකුගඩ ආශ්‍රිතව ඇති වෙච්ච රෝගී තත්ත්වය. අපි අදටත් හරියටම දන්නේ නැහැ ඇයි මෙහෙම තත්ත්වයක් ඇති වුනේ කියලා. ඒකේ පළවෙනිම චෝදනාව යන්නේ ඒ ජලතලයේ දූෂණය වීමට. එහෙමනම් ජලතලයේ දූෂණය වීම අපේ අක්‍රමිකතාවයක් මත සිදුවීමක්ම තමයි. ඒතකොට පළවෙනි දේ තමයි සමාජමය වශයෙන් මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් මහ දැවැන්ත ආරක්ෂාවක් මේ තුල සටහන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මිනිසාගෙන් ඔබට ගිය සකල විද අනිත් ජීවීන්ගේ ආරක්ෂාවත් පරිසර පද්ධතීන් වල පැවැත්මත් මේකෙන් තහවුරු වෙනවා. උදාහරණයක් විදිහට ගියොත් අනවසරයෙන් කරන කසල බැහැරලීම්, අපජල බැහැරලීම් වගේ දේවල් නිසා පරිසර පද්ධතිය වෙනසෙනවා කියන එකකින් වැළකීලා පරිසරය පද්ධතීන් ආරක්ෂා වීම කියන තැන එනවා. ඊතරම් තමයි අපි පරිසරයේ ජීවත් වෙනකොට අපිට නිරන්තරයෙන් ගෝසාකාරී ශබ්ද නම් එන්නේ. අපිට දුගඳවල් හමනවා අපිට අපේ පරිසරය තුල ප්‍රසන්න භාවයක් නැත්නම් ඒක අපිට ගොඩනගෙන පීඩාකාරී පරිසරයක්. ඒතර අපි මානසිකව මහ ව්‍යාකූලත්වයකටපත් වෙනවා. එතකොට මේ පරිසර ආරක්ෂණ බලපත්‍රයක් තුල මේ කොටස් කළමනාකරණය වීම නිසා අපිට මහජන පීඩාවයන් ඇතිවීමේ වැළක්වන්න තියෙන හොඳ අවස්ථාවක් තියෙනවා. ඒතර මෙන්න මේ වගේ ප්‍රතිලාභ මේ තරහ සමස්ත සමාජයට ඇත්තම කියනවා සමස්ත සමාජයේ ප්‍රගතිය උදෙසාම තමයි මේ නිර්මාණය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ EPL වල විවිධ වර්ග තිබෙනවා. ඒ වර්ග ගැන කතා කරොත් කොහොමද ඒව වෙනස් වෙන්නේ? ඔව්. ඇත්තටම මේ පරිසර ආරක්ෂණ බලපත්‍රය මුල්වරට එන්නේ පරිසර පනතත් සමග 1980 අංක 47 දරන පරිසර පනතට පසු කාලීන එකතු වෙන ගැසට් නිවේදන හරහා සහ සංශෝධන හරහා මේ පරිසර ආරක්ෂණ බලපත්‍ර ක්‍රියාවලිය පටන් ගන්නවා. එතකොට වර්තමානයේ දැන් මේ ගත වෙන මොහොතේ වර්තමානයට උදිත විදිහට අනාගත ලෝකයට ගැළපෙන විදිහට මේ පරිසර පනත සංශෝධනය වෙමින් පවතින අවස්ථාවක තමයි අපි මේ ගත කරන්නේ. එතකොට විශේෂයෙන්ම කර්මාන්ත ආශ්‍රිතව ඒ ක්‍රියාකාරීත්වය පිළිබඳ තක්සේරු කරලා යම් ආකාරයකට මේ වර්ගීකරණයක් ගොඩ දැඟිලා තියෙනවා. පළවෙනිම වර්ගීකරණයට නතු වෙලා තියෙන්නේ විශේෂයෙන්ම විශාල වශයෙන් පරිසර දූෂණයට මුල් වෙන, විශාල වශයෙන් රසායනික ද්‍රව්‍ය භාවිතා කරන, විශාල වශයෙන් අපද්‍රව්‍ය ජනනය කරන කර්මාන්ත ශාලා මේ පළවෙනි කාණ්ඩයට අයත් වෙලා තියෙනවා. එතකොට දෙවෙනි කාණ්ඩය කියන්නේ ගොඩක් වෙලාවට මුල් කාණ්ඩයේ තරම් දැඩි බලපෑමක් ඇති නොවුනත් පැහැදිලි බලපෑමක් ඇති කළ හැකි හෝටල් වගේ දේවල් දෙවෙනි කාණ්ඩයට සහ අර ඉහළ කාණ්ඩයේ තරම්ම දරුණුවට නැති වුණත් යම් බලපෑමක් ඇති කරන කණ්ඩායම් තමයි දෙවෙනි කාණ්ඩයට අයත් වෙන්නේ. එතන තුන්වෙනි කාණ්ඩය කියන්නේ ගොඩක් වෙලාට ප්‍රාදේශීය මට්ටමින් කරන සුළි පරිමාණ කර්මාන්ත, ඒ වගේ භාවිතා වන රසායනික ද්‍රව්‍ය වගේ දේවල් අර අන්තරාය කර මට්ටමේ නොවන තැන් වෙනකොට ඒ වගේ අයට
යම් ආකාරයක සරල පිළිවෙතක් එතන තියෙනවා. එතකොට අපි දන්නවා මුල් කැටගරි දෙක ගත්තොත් එහෙම ඒක විශේෂයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ හෝ පළාත්බද පරිසර අධිකාරියක් මැදිහත් වීම නිසා තුල තමයි ඒ බලපත්‍රය ලැබෙන්නේ. කුඩා පරිමාණයේන අවස්ථාවලදී ප්‍රාදේශීය සභාව මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධ වෙන වැඩපිළිවෙලක් තියෙනවා. අමතරව ආයෝජන මණ්ඩලය හරහා එන ව්‍යාපෘතිවලදී මධ්‍යම පරිසර අධිකාරිය සහ ආයෝජන මණ්ඩලයේ ඒකාබද්ධව ඒ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් තමයි වර්තමානයේ තියෙන්නේ. ව්‍යාපාරිකයෙක් හෝ කර්මාන්තකරුවෙක් විවසායකයෙක් කොහොමද මේ එන්වයරන්මන්ටල් ප්‍රොටෙක්ෂන් ලයිසන් එකක් ලබා ගන්නේ? ඔව් අපි පරිසර ආරක්ෂණ බලපත්‍රයක් එහෙම නැත්නම් EPL එකක් ලබා ගන්නවා කියන කටයුත්ත ඒක විශේෂිත ක්‍රමවේදයක්. මේ ආරම්භ වෙන්නේ ඔබ ව්‍යාපාරය පටන් ගත්තු නැති කෙනෙක් නම්, ඔබ ව්‍යාපාරයක් අලුතෙන් කරන සැලසුම් කරන කෙනෙක් නම් ඔබගේ මෙහෙයවීම එක් ආකාරයකටත් වර්තමානයේ ව්‍යාපාරයක් කරමින් පැවතිලා බලපත්‍රයකින් තොරව ගිහිල්ලා ඔබ දැන් බලපත්‍රයක් ලබා ගන්න උත්සාහයක නම් ඉන්නේ ඒ දෙආකාරයකට මේක සිද්ධ වෙනවා. නමුත් මූලික ක්‍රමවේදය එකයි. ඒක අපි ආමන්ත්‍රණය කරන්න ඕන විදිහ පොඩ්ඩක් මම පැහැදිලි කරලා දෙන්නම්. විශේෂයෙන්ම අපි ව්‍යාපාරයක් පටන් ගන්න පෙර ආතුව අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ අපේ ව්‍යාපාරය පිළිබඳව. අපේ ව්‍යාපාරික අරමුණු පිළිබඳව. එතකොට අපි මේකෙදි විශේෂයෙන්ම ඒ ව්‍යාපාරයේ නිර්මාණය, මේ ව්‍යාපාරයේ පසුබිම හැඩතල කොහොමද වෙන්නේ කියන එක, මේ ව්‍යාපාරයේ ක්‍රමවේදය, අපි කියන process flow එක ඉස්සෙල්ලාම අපි හරියට තේරුම් අරගෙන හරියට ඒක නිර්වචනය කරලා ඩිෆයින් කරලා තියාගන්න ඕනේ. එතකොට මේ process flow එක අපි හරියට දන්නකොට අපි දන්නවා මේකට අවශ්‍ය මොන වගේ අමුද්‍රව්‍යද, මේකට අවශ්‍ය මොන වගේ බල ශක්තියද, මොන වගේ ප්‍රබවයන්ද, කොහෙන්ද මේවා ගන්නෙ, මේවා අරගෙන මේ නිෂ්පාදන ක්‍රියාවලියේ සිද්ධ වෙනකොට අපජලය කොච්චර නිෂ්කාශනය වෙනවද, දුමක් පිට වෙන්න තියෙන chances මොනවද, ශබ්දයක් ඇති වෙයිද. එතකොට ඒ සියලු දේ මෙන්න මේ අපි ව්‍යාපාරයේ අර සැලසුමේදී ඒ process flow එක හදාගනිද්දී අපිට මේක දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි අතර වාරේ අපිට ගණනය කරගන්න පුළුවන් ඒ අපි නිකුත් කරන පරිසර දූෂණයේ, මේ ව්‍යාපාරය නිසා ඇතිවන්න පුළුවන්, කර්මාන්ත ආයතන නිසා ඇතිවන්න පුළුවන් පරිසර දූෂණයේ දිග සහ පළල හරියට අපිට අවබෝධ කරගන්න හැකියාවක් ලැබෙනවා. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවක අපි අලුතෙන් පටන් ගන්න ව්‍යාපාරයක් නම් පළමු කොටම බලන්න ඕනේ අපි මේකට යොදා ගන්න භූමිය කොහොමද තෝරගන්නේ කියන එක. මොකද අපි දන්නවා ගොඩක් වෙලාවට land use එක කියන, එහෙම නැත්නම් භූමි පරිභෝජනය කියන එක මේ ගොඩක් තැන්වල ක්‍රමානුකූලව වෙනද කියන ප්‍රශ්නේ තියෙනවා. එතකොට අපිට පේනවා සමහරක් වෙලාවට කර්මාන්ත ආයතනයක් අවුරුදු ගානකට කලින් පටන් අරගෙන හැබැයි කාලයක් යනකොට ඒක වටේ ගෙවල් හදලා, එහෙම නැත්නම් පාසලක් පටන් අරන් ඊට පස්සේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා කර්මාන්තයක් තියෙන නිසා අපිට ජීවත් වෙන්න බෑ කියලා. එක පැත්තක්. ඒ වගේම තමයි සමහරක් වෙලාවට මේ ජනාවාසය තියෙන තැනක් දැනම තමන් ගිහිල්ලා කර්මාන්ත ශාලාවක් පටන් ගත්තොත් වටේ පිටේ මිනිස්සුන්ට ඒක දරා ගන්න බැරුව වෙන ප්‍රශ්නවලදී එතන තියෙන්නේ තායි පාරක් ගැටුමක්. ඒතර ඔබ කර්මාන්ත ශාලාවක් අලුතෙන් පටන් ගන්න කෙනෙක් නම් විශේෂයෙන් බලන්න ඕනේ ඔබගේ කර්මාන්ත ශාලාව වටපිටාවට මොන ආකාරයේ සංවේදීද? ඒක පළවෙනි, ඒක තමන් විසින්ම යම් ආකාරයකට අවබෝධ කරගන්න පුළුවන් තත්ත්වයක්. එතකොට මේ දැන් අපි යම් ආකාරයක ඉඩමක් අපිට අඳුනගෙන තියෙනකොට අපේ කර්මාන්තය හෝ වේවා ව්‍යාපාරය හෝ වේවා නිසි ලෙස සැලසුම් වෙලා අර මං කියපු process flow එක දැනගෙන ඒ තුල සිද්ධ වෙන පරිසර දූෂකයේ සියල්ල මොනවද කියලා දැනගෙන ඉන්න අවස්ථාවක අපිට ඊළඟට කරන්න පුළුවන් දේ තමයි ඒකට නිශ්චිත ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඒ ඇප්ලිකේෂන් එක පුරවලා අපි මධ්‍යම පරිසර අධිකාරියට බාර දෙන එක. ඒ කියන්නේ ඒකෙදි තියෙනවා අලුතින් ආරම්භ කරන ව්‍යාපාරයකට environmental clearance එකක්. මේ පවතින ස්ථානය ඔබගේ ව්‍යාපාරය සඳහා සුදුසුද නැද්ද කියන මූලික තක්සේරුවක් ලබා ගැනීමේ තියෙන අවස්ථාවක් තියෙනවා. ඇත්තටම මේ වගේ තැනකදී ඒක ඔබට හරි වටිනම දෙයක් වෙනවා. මොකද පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීමට කලින් අවස්ථාවක් ඒක. ඒ තුල කියන්න පුළුවන් ඇත්තටම මේ මගේ ව්‍යාපාරය මම ඉන්නේ හරි තැනකද. ඒතර ඒ වගේම ඒ අදාළ ලියකිල්ලත් සමගම අපිට තියෙන අපි ව්‍යාපාරයක් කරනවා නම් විශේෂයෙන්ම ගිහිලා ට්‍රේඩ් ලයිසන් එකක්, ව්‍යාපාර බලපත්‍රයක් අදාළ ප්‍රාදේශීය සභාවෙන් අපි ලබා ගත යුතුයි. ඒතර මේ බලපත්‍රය ලබා ගන්නත් ගොඩක් වෙලාවට අර මූලික පරිසර ක්ලියරන්ස් එක, එන්වයරන්මන්ටල් ක්ලියරන්ස් එක ගොඩක් වෙලාවට හේතු වෙනවා.
තර මෙන මේ අවශ්‍යතා සම්පූර්ණ කරගත්තට පස්සේ ඒ අදාළ ලියවිල්ල නිසිලෙස පුරවලා ඒ ලියවිල්ල ඇතුළේ තියෙනවා අහනවා ඒගොල්ලෝ මොකද්ද ඔබගේ ව්‍යාපාරය ඒ ව්‍යාපාරයේ process flow එක මොකද්ද ඒ ව්‍යාපාරයේ අපජලය ජනනය කරනවද කොච්චරක් ජනනය කරනවද ඒ ව්‍යාපාරයේ විදුලිය පරිභෝජනය කරනවද කොහෙන්ද විදුලිය ගන්නේ කොච්චරක් විදුලිය මේ පරිභෝජනය කරනවද ඒගොල්ලෝ මේ අපද්‍රව්‍ය ජනනය කරනවද ඒවා ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් ඒවද අන්තරාය කර ඒවා දිනවද ඒ ඔක්කොම විස්තර මේක ඇතුළේ ඒ අදාළ කඩදාසිය තුලින් ඒ ඇප්ලිකේෂන් එකේ තියෙනවා. ඒතර ඒක තමයි සමාලෝචනය කරන්නේ. මේ සමාලෝචනය හුදෙක් ලියවිල්ලකට සීමා වෙන්නේ නැහැ. ඒ සමාලෝචනයත් එක්ක ඒ උදවිය ඔබගේ අදාළ ශාස්ත්‍රයට ශාස්ත්‍ර පරීක්ෂණයකට පැමිණෙනවා. ඒතර මේ මූලිකව සම්පාදනය කරපු තොරතුරු මත තමයි මේක කැටගරි Aද Bද Cද කියන අර අපි ඉස්සෙල්ලා කතා කරපු කාණ්ඩ වලට කොයි කාණ්ඩෙද ආයෙත් දෙන්නේ කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. මොකද අපි මේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යද්දී මූලිකව අවබෝධ කරගන්න ඕනේ අපි කොයි කාණ්ඩය තුලද ඉන්නේ කියන එක. මොකද ඒක මත අපේ ආයෝජනයට පැහැදිලි බලපෑමක් ඇති කරන්න හේතු වෙන නිසා. එතකොට මෙන්න මේ ආකාරයට තොරතුරු නිසිලෙස සම්පාදනය කෙරුවට පස්සේ ඒ කියන්නේ ඒ සියලු තොරතුරු හරිම විවෘතව ඒ අදාළ බලධාරීන් සම්පාදනය කරන්න ඕනේ. මොකද ඔබ වැරදි තොරතුරක් දුන්නොත් නැවත දවසක අමාරු වැටෙන්නේ ඔබමයි. සමහරක් වෙලාවට හිතෙන්න පුළුවන් මට තියෙන ලෑන්ඩ් එක මේක විතරයි. ඒ නිසා මම මේක ඇතුළේ කොහොම හරි මේක පවත්වාගෙන යන්න ඕනේ. ඒ නිසා කියලා වැරදි තොරතුරු දෙන්න පෙළඹෙන කට්ටිය මගේ ඉතිහාසයේ මම දැකලා තියෙනවා. හැබැයි ඒක තුල අවසානයේ බලධාරීන්ට අපහසුතාවයට පත් වෙනවා. සේම ඊට වඩා දැඩි අපහසුතාවයකට අදාළ ව්‍යවසායකයා මුණ පාන සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ ක්‍රමවේදය ගියාට පස්සේ අදාළ ශාස්ත්‍රචාරිකාවක් තියලා ඒ අදාළ නිර්ණායක වලට අනුරූපව කොන්දේසි සහිතව මෙන්න මේ දේවල් මෙන්න මේක වෙනවා මෙන්න මේ විදිහට මේවා උදාහරණයක් විදිහට අපජලය ජනනය වෙනවා නම් ඒ අපජලය කොහොමද පිරිපහදු කරන්නේ? ඒ පිරිපහදු කරලා කොච්චර ප්‍රමාණයක් පහළට කරන්නේ? ඒ වගේ සම්පස්ත විස්තරයක් ඔබට මේ ආරක්ෂණ බලපත්‍රය හරහා ලබා දෙනවා. ඒ ලබා දීම තුළ ඒ කියන්නේ ඒ මුලින්ම ක්ලියරන්ස් එකත් එක්ක ඔබට ඔබගේ ව්‍යාපාරය පටන් ගැනීමේ අවස්ථාව ලැබෙනවා. ඒතර ව්‍යාපාරය කරගෙන යනකොට තමයි අර ආරක්ෂණ බලපත්‍රය සඳහා අවස්ථාව උදා වෙන්නේ. ඒ ආරක්ෂණ බලපත්‍රය තුළ ඔබට ඔබගේ ව්‍යාපාරය කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඒ දීපු නිර්ණායක වලට පටහැනිව ගිහිල්ලා කටයුතු කරන කෙනෙකුට බලපත්‍රය අරගත්තට පස්සේ මට ඕන විදිහට මම කරනවා කියලා කරන්න බෑ. මොකද මේ බලධාරීන් ඒගොල්ලෝ විමසිලිමත් වෙලා ඉන්නවා ඒ ගැන. එතකොට ඔබ යම් ආකාරයකට කොන්දේසි උල්ලංඝනය කරොත් ඒ නිලධාරීන්ට හැකියාව තියෙනවා ඔබගේ ව්‍යාපාර බලපත්‍රය අහෝසි කිරීම පමණක් නෙමෙයි අධිකරණමය ක්‍රියාමාර්ග වලටත් යොමු වෙන්න. ඒ වගේම තමයි වටපිටාව ඉන්න මිනිස්සුත් හරි අවබෝධයෙන් ටච් එකේ ඉන්නේ බිස්නස් එකේ මොකද්ද වෙන්නේ කියන එක. පැහැදිලිවම. කියන්නේ අපිට මෙහෙමයි. දැන් අපි මහජනතාව විදිහට අසල්වැසියෙක් විදිහට අපි එක එක්කෙනාට ඒ ව්‍යාපාරය ගෝචර වෙන්නේ එක එක විදිහට. එතකොට ඒ උදවියකින් එන ගැටලු ඒක සමහරක් විට අපි නොහිතන ආකාරයේ ගැටලුවක් වෙන්න පුළුවන්. පළක් වෙලාවට ඇති කරන වාහන තදබදයක් ඒක කෙනෙකුට ඇති කරන බරපතල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එයාගේ ජලය බැහැර යන ක්‍රමවේදය අවහිරවීමක් ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි කිසිම හේතුවක් නැතුව ඒ ව්‍යාපාරිකයත් එක්ක තියෙන පෞද්ගලික අරියස් එකක් කව කරනවා වෙන්නත් පුළුවන්. ඒවා ඒ සමාජයේ ස්වභාවය. හැබැයි අර නිශ්චිත බලපත්‍රයක් සහිත වීම තුළ වෙන්නේ ඒ වගේ දේවල් වලට තියෙන ඒ ව්‍යවසායකයා ආරක්ෂිතයි. ඒ ඇත්තටම ආරක්ෂිතයි. ඒතර ව්‍යාපාරයක් දැන් කරමින් ඉන්න කෙනෙකුට එයා සමහරක් වෙලට බලපත්‍රයක් අරගෙන නැති කෙනෙක් නම් ඔබට හැකියාවක් තියෙනවා පරිසර අධිකාරිය විමසලා ඔබගේ ව්‍යාපාරය අදාළ ඒ කාණ්ඩයක අනුගත වෙච්ච එකක්ද කියලා බලන්න. ඒක ගැසට් එකක සඳහන් වෙලා තියෙනවා. ඒතර ඒකෙන් බලා ගන්න පුළුවන් ඔබට මගේ ව්‍යාපාරය මෙම බලපත්‍ර ලාභියෙක් විය යුතුද නැද්ද කියන එක. ඒතර බලපත්‍ර ලාභියෙක් විය යුතු නම් ඔබ කරන්න ඕනේ අර මම කිව්වා වගේම ඔබේ ව්‍යාපාරය පිළිබඳව යන ක්‍රමවේදය සැලසුම් සහගතව සඳහන් කළා. ඒ අදාළ ඒ නිසි දත්පත් එක්ක ඒකට තියෙන ඇප්ලිකේෂන් එක පරිසර මඩපත්‍රය ලබා ගැනීමේ ඇප්ලිකේෂන් එක පුරවලා පරිසර අධිකාරියට ලබා දෙන්න. ඒ තුල ඔබට ඒ පරිසර බලපත්‍රය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒතර මේක වැදගත් වෙනවා මේක දෙයක්. විශේෂයෙන්ම මේක තාක්ෂණික කරුණු සමග සම්බන්ධ වෙච්ච දෙයක්. එතකොට ඒ අදාළ process flows හදාගන්න, ඒ දේවල් අදාළ ගණනය කිරීම කරන්න සහ මේ ලියවිල්ලක් හරියට නිසි ලෙස සම්පාදනය කරන්න තාක්ෂණික උපදෙස්
ඒ විශේෂ ශාස්ත්‍රය තුළ දැනුමක් තියෙන කෙනෙක් සමග සම්බන්ධ වෙන්න පුළුවන් නම් මම හිතනවා ඒක ගොඩක් පහසුවක් වෙයි. ඔබගේ කාලය ගතවීම අවම වෙලා ගොඩක් වෙලාවට මැසිවිල්ලක් එනවා මේ ගන්න ගියාම ලයිසන් එකක් හරි කල් යනවා කියලා. ඇත්තටම ලයිසන් එකක් ගන්න කල් යනවට වැඩිය ප්‍රශ්නේ තියෙන්නේ ඒ ලයිසන් එක ගන්න අවශ්‍ය ඒ මූලික සිද්ධාන්ත සම්පූර්ණ කරගෙන නැති වුනහම බලධාරියෙකුට ඔබට බලපත්‍රය නිකුත් කරන්න බෑ. මොකද එයා වැඩ කරන්න ඕනේ නිශ්චිත ක්‍රමවේදයක් ඇතුලේ. රජය විසින් නිර්දේශ කර ක්‍රමවේදයක් ඇතුලේ. එයාට අවශ්‍ය විදිහට ඒක දෙන්න බෑ. ඉතින් ඔබගේ සමහරක් වෙලාවට ඔබ දෙන උදාහරණයක් විදිහට ඔබ අර කිව්ව ව්‍යාපාර සඳහා වන බලපත්‍රය ට්‍රේඩ් ලයිසන් එක. ඒක අරන් නොතිබ්බ ඇප්ලිකේෂන් එක දුන්නා කියලා විතරක් ඔබට ඔබගේ ව්‍යාපාරය කරගන්න බැරි වෙනවා. ඒතර මෙන්න මේ විදිහට ඒ අදාළ ව්‍යාපෘතියේ සීමා මායිම් මත ඒ අවශ්‍ය ලියවිලි සම්පාදනය කිරීම පූර්ව අනුමැතිය ලබා ගැනීම වගේ දේවල් කරන්න අවශ්‍ය වෙනවා. සහ විශේෂයෙන්ම ඔබ වටපිටාවේ සමාජයත් සමග හොඳ සම්බන්ධයක් සමායෝජනයක් පවත්වාගෙන යන්න ඕනේ. ඒ අයත් එක්ක ඊ타මත්ම මේ සුහදශීලී තත්ත්වය ඔබගේ ව්‍යාපාරයේ ස්ථාවර කරන්න ගොඩාක් හේතු සාධක වෙනවා. සමහර ව්‍යවසායකයන් ඉන්නවා කර්මාන්තකරුවන් ඉන්නවා තමන්ගේ ව්‍යාපාරය සඳහා මේ වගේ පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාගත යුතුද කියලාවත් දැනුමක් නැහැ. හැබැයි මේ වගේ අවස්ථාවකදී ව්‍යාපාරය සඳහා මේ වගේ බලපත්‍රයක් ලබා නොගෙන ව්‍යාපාරය පවත්වාගෙන යාමෙන් ඇති වෙන්න පුළුවන් ප්‍රධාන ගැටලු මොනවාද? ඔව් විශේෂයෙන්ම පළවෙනිම දේ තමයි දැන් තියෙනවා නීතියම කියලා. නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොමේ කියලා. මොකද කාටවත් කියන්න බෑ මම එහෙම නීතියක් තියෙනවා කියලා දන්නේ නැහැ කියලා. එතන විශේෂයෙන්ම අපි ව්‍යාපාරයක් කරනකොට අපිට නිර්දේශ ලබා ගන්න අපි දැන් පටන් අරගෙන තියෙන ව්‍යාපාරයක් කියලා හිතන්නකෝ. ඒතර අපිට දැන් වෙනකොට අපිට තේරෙනවා නම් දැන් මේ සම්වාදය අහන කෙනෙකුට තේරෙනවා නම් හරි මම අපජලය නිෂ්පාදනය කරනවා. මම අපද්‍රව්‍ය නිෂ්පාදනය කරනවා. මගේ ෆැක්ටරි එකෙන් දුම් පිට වෙනවා. මගේ ෆැක්ටරි එකෙන් මම රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒතර මේ ප්‍රමාණය මැති Tamanට තේරුම් කරන් ගන්න මගේ ෆැක්ටරි එකෙන් ඇතුළත පොඩි ප්‍රශ්නයක් තියෙනවා වගේ දෙනවා කියලා. අපි හිතමු රෙස්ටෝරන්ට් එකක් කියලා හිතන්න ටිකක් ලොකුවට කරගෙන යන. ඒතර සාමාන්‍යයෙන් පොඩියට යන රෙස්ටෝරන්ට් එකකට වගේ නෙමෙයි තියෙන අප්ප ගඩයක් හදනවා කියන කතන්දරේ නෙමෙයි මම මේ කියන්නේ. එහෙම නැත්නම් අපි හිතන්නකෝ සේවා සපයන වාහන වලට සේවා සපයන ස්ථාන. ඒතර අපි පැහැදිලිව දන්නවා එතන බයිසිකල් හේදුවොත් හරි වාහනයක් හේදුවොතින් හරි අර තෙල් මිශ්‍ර වෙච්චි අපජලය ජනනය වෙනවා. ඒතර වෙන වෙන ඔයිල් ෆිල්ටර්ස් වගේ දේවල් එනවා. එහෙනම් එතන පැහැදිලි ප්‍රශ්නයක් එතන Tamanට පේනවා. එහෙම නැත්නම් ඔය ස්ප්‍රේ පේන්ට් කරන තැනක වගේ ගත්තොත්. ඒතර මෙන්න මේ වගේ බාහිර පරිසරයට බලපෑමක් ඇති කරනවා කියන එක Tamanට අවබෝධ කරගන්න පුළුවන් හොඳම දේ තමනුත් මේ පරිසරයේ කොටස්කාරයෙක් නිසා. අපිට අපිව උපමා කරලා බැලුවොත් ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ඔබගේ ව්‍යාපාරය යම් තැනක පවත්වාගෙන යනවාසේම ඔබ ජීවත් වෙන තැනට තව පුද්ගලයෙක් ඇවිල්ලා ඒ වගේ ව්‍යාපාරයක් පටන් ගත්තොතින් Tamanට වෙන්නේ මෙන්න මේ වගේ ගැහැට අත් වෙනවා කියන සිතුවිල්ලම ප්‍රමාණවත් මගේ ව්‍යාපාරය කොතනද තියෙන්නේ කියන එක අවබෝධ කරගන්න. එතකොට මෙතුවක් ඔබ ලබා ගත්තේ නැත්නම් ඔබට මේකට හුම්කම් දෙන කෙනෙකුට ඔබ යම් ආකාරයක ඔබගේ ක්‍රියාවලිය තුල මෙන්න මේ විදිහේ ගැටුම් සහගත තත්ත්වයක් නැති වෙනවා නම් වැදගත්ම දේ තමයි ඒ සම්බන්ධයෙන් තාක්ෂණික දැනුම සහිත කෙනෙක් සමග සංවාදයක් ඇති කර ගැනීම හෝ මධ්‍යම පරිසර අධිකාරිය අදාළ නිලධාරියෙකුට කතා කරලා ඒ පිළිබඳව මගේ මෙන්න මේ වගේ ව්‍යාපාරයක් කරගෙන යනවා මෙච්චර කාලෙක දැන් මම මේ දේ කරගෙන යනවා මට මෙන්න මේකට අවශ්‍ය මේ තත්ත්වය මේකට අවශ්‍ය නෛතික පසුබිම පොඩ්ඩක් පැහැදිලි කරන්න මට බලපත්‍රයක් ලබා ගැනීම අවශ්‍යයිද කියන තැන මම හිතනවා ඒ අය පැහැදිලිවම උදව් කරලා ඒ කටයුත්ත කරයි මොකද ඒ හැමදෙනාගේම පොදු අරමුණ තියෙන්නේ අවසානයේ පරිසරයට වෙන බලපෑම කොහොමද අපි අවම කරන්නේ කියන එක. මේ EPL ලයිසන් එකට අමතරව තවත් මේකට සම්බන්ධ වුණු වෙනත් බලපත්‍ර මොනවද තියෙන්නේ? ඔව් EPL එකකට සම්බන්ධ වුණා කියනකට වැඩිය පරිසරය හා බැඳිච්ච තවත් බලපත්‍ර අනුමැතියෙන් ලබා ගැනීමේ ක්‍රියාවලි රැසක් නීතිය තුල පැහැදිලිව දක්වලා තියෙනවා. දැන් ඔබ පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ඔබගේ කර්මාන්ත ශාලාවට ලබා ගන්න තැන ඔබගේ කර්මාන්ත ශාලාව අන්තරාය කර දෙයක් භාවිතා කරනවා නම් ඒ කියන්නේ විශේෂයෙන්ම ලයිස්තුගත කරලා තියෙනවා අන්තරාකාරී රසායනික ද්‍රව්‍ය සහ වෙනත් සංඝටක අමුද්‍රව්‍ය විදිහට භාවිතා කරන අවස්ථා සහ නිෂ්කාශනය කරන තැන්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි යම්
රසායනික ද්‍රව්‍ය පිලිස්සු ඇති කරන කෙමිකල්ස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බැරලෝහ සහිත කෙමිකල්ස් අපි පාවිච්චි කරනවා නම් අපේ කර්මාන්ත ශාලාවක. එහෙනම් අපි ඒ කර්මාන්ත ශාලාව බැරලෝහ මේ අන්ත්‍රාරකය අමුද්‍රව්‍ය ආශ්‍රිතව කටයුතු කරන ආයතනයක් විදිහට අපිට හඳුනන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ආයතනය තුලින් අපි එළියට බැහැර කරනවා නම් උදාහරණයක් විදිහට ස්පිරිතාලයක් වගේ ගත්තොත් ඒගොල්ලන්ගේ සායනික අපද්‍රව්‍ය එළියට බැහැර කරනවා නම් මෙන්න මෙතෙන්දි තා පැහැදිලිව පේනවා හරි මානව සෞඛ්‍යයට පරිසර පද්ධතියට පැවැත්මට බරපතල ආකාරයේ අගතියක් ඇති කරන දේ භාවිතා සිද්ධ වෙනවා නම් මෙතන විශේෂ තත්ත්වයක් තියෙනවා. එතකොට සාම්ප්‍රදායික environmental protection license එක පරිසර ආරක්ෂණ බලපත්‍රයෙන් ඔබට ගිහිල්ලා අන්තරාය කර අපද්‍රව්‍ය කළමනාකරණය පිණිස සඳහා වෙච්චි schedule waste management license එකක් ලබා ගන්න ඕනේ. ඒක නිශ්චිතව දක්වලා තියෙන ප්‍රතිපාදනයක් සහිතව වෙනමම අයදුම් කරලා මධ්‍යම පරිසර අධිකාරිය හරහා ලබා ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම තමයි අපි කතන්දරේ තව පොඩක් එළියට ගියොත් අපි දන්නවා මහා පරිමාණ ව්‍යාපාර පටන් ගන්නකොට ඒක හෝටල් ව්‍යාපෘති වෙන්න පුළුවන් කර්මාන්ත ශාලා මේ තියෙන පද්ධති පටන් ගන්න තැන්වල මේ කලාප පටන් ගන්නවා එහෙම නැත්නම් දැවැන්ත මේ සම්වර්ධන යෝජනා ක්‍රම ඔය වේලි බැඳලා කරන විද්‍යුත් උත්පාදන කරන වගේ තැන් ඒ වගේ තැන්වලදී දැන් අපිට පේනවා පරිසරයට මහා දැවැන්ත පීඩනයක් ඇති කරන අවස්ථාවක් ඒ අවස්ථාවට විශේෂ ප්‍රතිපාදනයක් තියෙනවා පරිසර ශක්්‍යතා අධ්‍යයනයක් කරන්න ඕනේ කියලා. එතකොට ඒ පරිසර ශක්්‍යතා අධ්‍යයනයක් සඳහා විශේෂිත ප්‍රතිපාදනයක් තියෙනවා. පරිසර ශක්්‍යතාවයක් කළ යුතු ව්‍යාපෘති මොනවද කියන එක ඉතා පැහැදිලිව ගැසට් මගින් නිවේදනය කරලා තියෙනවා. එතකොට ඔබ මහා දැවැන්ත ආයෝජනයක් කළ විශාල ව්‍යාපෘතියක් පටන් ගන්නවා. මම හිතන කැලුම ඔබගේ ගොඩක් වෙලාට මේ පොඩ්කාස්ට් සීරීස් එකට එන විශිෂ්ට ව්‍යාපාරිකයෝ ගොඩක් ඉන්නවා. එතකොට ඒ අය දැවැන්ත ආයෝජන කරන අය. ඒතර විශේෂයෙන් අන්න ඒ අයට මේක වැදගත් වෙනවා. මොකද ඒගොල්ලන් කරන ලොකු ආයෝජනවලදී ඒගොල්ලන්ට මේ environmental impact assessment එකක්. ඒ කියන්නේ පරිසර ශක්්‍යතා වාර්තා ලබා ගැනීම. එහෙම නැත්නම් ඊට වඩා magnitude එකෙන් අඩු projects වලට initial environmental examination කියලා තව process එකක් තියෙනවා. ඒතර මේ බලපත්‍ර ලබා ගැනීමේ විශේෂ ක්‍රමවේද තියෙනවා. ඊට අමතරව ගියාට පස්සේ අපිට මේ සමහරක් වෙලාවට නාගරික සංවර්ධන අධිකාරිය හරහා එහෙම නැත්නම් ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව හරහා එහෙමත් නැත්නම් අපි මුහුදු වෙරළ ආශ්‍රිතව කටයුතු කරනකොට coast conservation එක වෙන්න පුළුවන් wildlife ඒ රාජ්‍ය ආයතන ගොඩක් මේ පරිසරයත් එක්ක බැඳිච්ච ආයතන ඒ ආයතන වලට පරිසරයට අදාළ වෙන කාරණාවලදී ආයතන සම්බන්ධීකරණය කර ගැනීම වැදගත් වෙනවා. මොකද ඒ අයට විශේෂිත නීති රීති සහ අනුමැතීන් වලට ගන්න අවස්ථාවය තියෙන නිසා. මේකත් එක්ක සම්බන්ධව තවත් ප්‍රාදේශීය වශයෙන් අනුමැතිය අවශ්‍ය වෙන දේවල් මොනවද? ඔව්. සාමාන්‍යයෙන් ඕනම ව්‍යාපෘතියක් කරනකොට ටිකක් ලොකු ව්‍යාපෘතියක් වෙන තැනකදී ඒ ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ව්‍යාපෘතිය ව්‍යාපාරයක් වෙන සෑම අවස්ථාවකම ප්‍රාදේශ සභාව ට්‍රේඩ් ලයිසන් එකක් කරහා ඒ ප්‍රාදේශ සභාවේ අනුමැතිය පළාත් පාලන ආයතනයේ අනුමැතිය ඔබ අදාළ වෙන කලාපයේ අනුමැතිය ලබා ගත යුතුයි. ඒතර ඒ ව්‍යාපෘතිය ලොකු ව්‍යාපෘතියක් වුණත් ඒ අදාළ පළාත් පාලන ආයතනයේ මූලික අනුමැතිය කියන එක හරිම වැදගත් තත්ත්වයක්. එතකොට දැන් අපි ඉස්සෙල්ලා කියපු අර බලපත්‍ර ලබා ගැනීමේදී මම අර මුලින්ම කිව්වා වගේ ඒ බලපත්‍ර සෑම සියලු දෙයකටම මේ පළාත් පාලන ආයතනයේ මූලික අනුමැතිය කියන එක විශේෂයෙන් සැලකිලිමකට ලක් වෙනවා. විශේෂයෙන්ම අර environmental impact assessment එකක් එහෙම නැත්නම් initial environmental examination එකක් කියන අවස්ථාවක EPL එකක් කියන තැනකදී ගොඩක් වෙලාවට අර ට්‍රේඩ් ලයිසන් එක හරහා ප්‍රාදේශීය සභාවේ අනුමැතිය කව වෙන තැනක් තියෙනවා. එතකොට ප්‍රාදේශීය සභා මට්ටමිනුත් ප්‍රාදේශීය සභා වලට තමන්ගේ කලාපය තුළ සරලව තවදුරටත් දකින්න බැරි ප්‍රශ්න දැන් මතුවෙන්න පටන් අරන් තියෙනවා. උදාහරණයක් විදිහට දැන් අපි දන්නවා ප්‍රාදේශීය සභා නාගරික පරිසරවල නගර සභා සීමා තුළ විශේෂයෙන්ම මේ තට්ටු නිවාස සංකීර්ණ ඉදි වෙනකොට. ඒතර අපි දන්නවා මේ කලින් ගෙවල් 3-4ක් තිබිච්ච ඉඩමක මේ වෙනකොට තට්ටු 15-20 සමහර ඊටත් වැඩි ගිහිල්ලා එක අක්කර භාගයක විතර මිනිස්සු මේ දහස් ගාණක් පදිංචි වෙන වගේ තත්ත්වයකට ගොඩ නැගෙනකොට ඒතර නගර සභාවට බලපතල බරපෑමක් ඇති වෙනවා මේ ජනනය වෙන කසල කොහොමද කළමනාකරණය කරන්නේ කියලා. ඒතර විශේෂ නගර සභා කීපයක් තියෙන ලංකාව ඇතුලේ විශේෂයෙන්ම කොළඹ මහනගර සභාව ඒ අය සතු විධිමත් වැඩපිළිවෙලක් තියෙනවා. මහල් නිවාස සංකීර්ණ හදනකොට එහෙම නැත්නම් තට්ටු සමන්විත
ව්‍යාපාර ස්ථාන ඔෆිස් එකක් වෙන්න පුළුවන්. හයි රයිස් බිල්ඩින් කියලා අපි කියනකොට ඒ කියන්නේ vertical development එකකට යන තැනකදී ඒ අය කොච්චර කසල ජනනය කරනවද? කොච්චර පරිමාවක් ජනනය කරනවද? ඒකේ සංයුතිය කොයි වගේද? ඒ සංයුතිය වර්ගීකරණය කරන්න ඕනේ කොහොමද? ඒ සඳහා කොච්චර ඉඩ යනවද? ඒ ඉඩ කොච්චර ලබා දෙන්න ඕනද? ඒ වගේම දවස් කීයකට මේක අභ්‍යන්තරේ පවත්වගෙන යන්න ඕනද? මේ වගේ පැහැදිලි නිර්ණායක සහිත ක්‍රමවේදයන් යම් යම් නගර සභා ආශ්‍රිතව දැන් ගොඩනැගිලා තියෙනවා. කොළඹ නගර සභාව මේක විශේෂයෙන්ම කරනවා. එතකොට ඔබ වගේ මේ ගොඩනැගිල්ලට අනුමැතිය ගනිද්දී අපි සාමාන්‍යයෙන් කියන COC එක කියන එක. ඒ ගනිද්දී මූලිකම ડોකියුමන්ට් එකක් වෙලා තියෙනවා. ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සැලැස්ම අනුමත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සැලැස්මක් සහිත වීම. ඒතකොට මේ වගේ බිල්ඩින් එකක පරිසරය සම්බන්ධයෙන් වෙන තත්ත්වය විමර්ශනය කරන්න අර EIA IEE process එකට අමතරව ECC කියලා නාගරික සංවර්ධන අධිකාරිය හරහා ගොඩනැගිච්ච තවත් වැඩපිළිවෙලක් තියෙනවා. එතකොට අපි පැහැදිලිවම දකින්න ඕනේ අපි නගර සභා ආශ්‍රිතව විශේෂයෙන් කොළඹ නගර සභා ආශ්‍රිතව ඔබ ගොඩනගන තට්ටු නිවාස වෙන්න පුළුවන්. ඔබ කියන තට්ටු සහිත සංකීර්ණයක් ඔබ ගොඩනගන හැම අවස්ථාවකම හයි රයිස් බිල්ඩින් එකක් ඔබ හදන හැම අවස්ථාවකම ඔබ මූලිකව ඒ අදාළ පරිශ්‍රය කොච්චර කසල ජනනය කරනවද? මොන ආකාරයේ කසලද ජනනය කරන්නේ? මොන පරිමාවලින්ද ජනනය කරන්නේ? ඒවා කොයි විදිහේ බහලුම් වලද තියන්න ඕනේ? ඒ කසල දවස් කීයකට අපි රඳවා ගන්න ඉඩකඩ වෙන් කරන්න ඕනේද? ඒ නගර සභාව ආශ්‍රිත වෙන වාහන කොහොමද හසුරුවන්නේ? ඒ වාහනේ නවත්තන්නේ කොහොමද? ඒ වාහනේට අදාළ මාර්ග අවහිර නොවන ආකාරයට එහෙමත් නැත්නම් සෙසු ආරක්ෂණ ක්‍රමවේදයන්ට අභියෝගයක් නොවන ආකාරයට පවත්වන්නේ කොහොමද කියන ඒ ලියවිල්ල. ඒකට අවශ්‍ය ඒ නිශ්චිත සැලසුම් හදා ගැනීම කියන කාරණය අද වෙනකොට තියෙනවා. එතකොට ඔබ මහල් නිවාස සංකීර්ණයක් හදනවා නම් එහෙම නැත්නම් හයි රයිස් බිල්ඩින් එකක් හදන කෙනෙක් නම් ඔබට ඒ අදාළ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සැලැස්ම ඔබ විසින් හදාගන්නම අවශ්‍ය වෙනවා. හොඳයි, ඉතින් කාර්යබහුල දවසක අපේ ආරාධනාවෙන් මේ අවස්ථාවට සම්බන්ධ වුණු ඔබතුමාට බොහොම ස්තුතියි. ඉතින් අද අපේ වීඩියෝ එකෙන් ඔයාලට ගොඩක් දේවල් දැනගන්න ලැබෙන්න ඇති. ඔයාගේ ව්‍යාපාරයට එහෙම නැත්නම් ඔයාගේ කර්මාන්තයට අවශ්‍ය කරන එන්වයරන්මන්ටල් ප්‍රොටෙක්ෂන් ලයිසන් එකක් කියන්නේ මොකක්ද? මේක ලබා ගන්න ඕන කොහොමද කියලා මේ දිස්වන දුරකථන අංකයට කතා කරන්න පුළුවන් ඔබට වැඩි දුර විස්තර දැන ගැනීමට අවශ්‍ය නම්. එහෙමනම් ඔබතුමාට බොහොම ස්තුතියි. අපි නැවත දවසක හමු වෙමු. ස්තුතියි.